අපෝ අද ජනවාරි 1 වෙනිදා වෙලාවක් එක්කවත් ඇවිල්ලා නැහැ නේ කිරි උතුරන්න. මමවත් ලිප හදලා ගන්න ඕනේ. 1 hour later. SL කාටුන් අයියේ අපි නම් වෙලාවට ආවා. මොකද යකෝ ඔය මුට්ටියකුත් ඔළුවේ නවාගෙන සර්කස් පෙන්නවා වගේ. ඔයා කියන්නේ මේ බඩු ඔක්කොම ටික මට අතේ අරන් එන්න කියලා. ඒකයි මං ඔළුවේ නමන් ආවේ. මෙන්න මේ ගවන්නානේ. උඹ කොහොමද බම් මේක අරන් ආවේ? මුට්ටියයි ඔළුව. ආව් SL කාටුන් අයියේ මගේ කන් දෙක ගැලවිලා එයි. Oh no! පොඩ්ඩක් කටවහන් හිටපන්කෝ මේක ගලවනම්. ඔයා නම් කියයි තව ටිකෙන් කන් දෙකත් එක්ක ගලවනවා. ඔන්න හරි. හරි තමා. තව ටිකෙන් අලුත් අවුරුද්දාම කන් දෙකක් පිටකොටුවෙන් ගේන්න වෙනවා. ඕවා ගැන එච්චර හිතන්න එපා බං. දැන් මේ කිරි උතුරවන්න ලෑස්ති කරපන්කෝ. ඊට කලින් කියපන් කෝ අපේ අනිත් උන් ටික. ඒවා ගැන බය වෙන්න එපා අයියේ. කොල්ල සෙට් එකේ යවලා තියෙන වැඩවලට. ඒ මොනවටද? සුප්පයි කවඩියයි ඒවා පොල් කරන්න. යෝනි කවඩියයි ඒවා ගොක්කක් දක්කපන් එන්න. Oh no! අපි එහෙනම් ලිප හදලා ගමුකෝ. SL කාටුන් අයියේ. උක්කුම් සයනවා. අයියෝ බං උඹලා මෙතන මොකවත් කරලා නැහනේ. ලිපවත් හරියට හදලා නැහැ. මෙහෙදියන් ඌක පත්තු කරලා ගන්න. පිස්සුද උක්කුම් සීයේ තාම මල් පැලක්වත් හැදුවේ නැහැ. හරි මේක උතුරලා ඉවර වෙද්දි මල් පැල හදාගනි. මාඩින් කොල්ලෝ අර පිටිපස්සේ තියෙන බෝටේ අරන් දියා. ඔය තනකොළ කපන්න ගිරම පෙට්‍රල් වගේ. සීයට මොකටද ඕක? අනේ මේ උඹ කටවහන් හිටපන්. ඉවත්තු ගන්න හැටි මම පෙන්නන්න. ඔය කරගත්තේ වැඩක් මූණට ගින්දර වැදුනා නේද? හරි බං පොඩි මිස්ටේක් එකක් උනේ. ඕක ගැන වැඩි හිතන්න එපා. හරි මාඩින් උක්කුම් සීයට තව ටිකකින් වෙයිනේ. අපේ කොල්ල සෙට් එකක් එනවා. ඔන්න අයියේ බඩු ටික ගෙනවා මල් කෑල්ල වගේ. හරි එහෙනම් දැන් වැඩේ පටන් ගමුකෝ. අන්න ගුණපාල මාමත් එනවා. ඒක නෙමෙයි අයියේ. ගුණපාල මාමන් නේද පූජාවට තියන බඩු ගේන්න කිව්වේ? මෙන්න පුතේ පළතුරු ටික. මාඩින් ඔය ගුණපාල මාමගේ පළතුරු ඉල්ල ගන්න. දෙන්නකෝ මාමේ. මගේ ගොවිපලේ හැදෙන පළතුරුනේ බං ඔය. මේ ඇපල් මිදි ස්ට්‍රෝබෙරි අනම්මනම් ඔයාගේ වත්තේ හැදෙනවා. අනේ නිකන් ඵලයන් ගුණේ මාමේ යන්න. මේ ගොවිපලේ නෙමෙයි යකෝ. ඔසිවල මගේ පයිනැපල් ඇපල් වත්තේ අර එංගලන්ඩ් හන්දියේ. ඒකේ ඒවා ඔය. පොඩු මාර්සි දාන්න එපා. ගුණේ මාමයන් අහසේ නයි පියාඹනවා. පච ගුණයා. කවුද යකෝ පච ගුණේ? හිටපිය තොට මම. අනේ ගුණේ මාමේ ගහන්න එපා ඉතින්. උඹ මට පච ගුණේ කිව්වනේ. ඒකට තමයි ඔය ගැහුවේ. හරි මේ අලුත් අවුරුද්දෙන් ප්‍රශ්න දාගන්න එපා. අපි දැන් කිරි ටික උතුරවලා ඉමුකෝ. මාඩින් අර අතින් ටික අරන් ඇවිල්ලා දානවාකෝ. හරි අයියේ මන් දාන්න. ගිය පාර කොන්ක්‍රීට් මෙචර් එකෙන් අල්ල අපි ගම වටේ කිරි බදුවා. උඹලා දැක්කද? අනේ මේ ගුණයෝ කටහන් හිටපන්. උඹලා කාලේ අපි මේ ගමේ වැවේ කිරි ඉතුරුවලා තියෙනවා. ඒ කොහොමද ගමේ වැවේ කිරි ඉතිරෙව්වේ? උඹලා මේවා දන්නේ නැහැ බං. වැවට කඩලා දැම්ම හාල් මිටි 1000. ඊට පස්සේ නම් අංකඩවල ඉඳන් තමයි පොල් මිරිකුයි. දැන් ඊළඟට කියයි වැව් බැම් හාරලා ලිප වගේ හදලා ඊට යටින් ගින්දර දාගිනි තිබ්බා කියලා. පිස්සුද බූරුවෝ වැව් වටේ තියෙන කැලේට ගිනිබ්බා. පැය 27න් කිරිබත් කෑවය කොපි. Oh no! තාත්තයන් අහසේ නයි පියාඹනවා. දැන් උඹ මොකද්ද කියන්නේ කියපන්කෝ. අම්බෝ තාත්තේ ඇයි අනේ මට මිට්ටෙන් ගැහුවේ? මම නිකන්නේ කිව්වේ ඒක. වැඩි හිටියන්ට ගරු කරන්න පුරුදු වෙනවා. බඩ තඩියා. මට ගහපු එකට හොඳ වැඩේ ඕකට. හරි දැන් රණ්ඩු කරගත්ත ඇතිනේ. අපි කිරි ටික රෝලෙමු. මාඩින් ගිහිල්ලා අර ලිප හදලා ගනින්කෝ. ඔන්න ලිප හදලා නම් ඉවරයි. හරි එහෙනම් දැන් ඔය කිරි මුට්ටි එහෙම තියලා ගන්නවාකෝ. A few moments later. මෙන්න පුතේ කිරි උතුරනවා. ඉතිරේවා නවවසරේ ඉතිරේවා නවවසරේ ආමේ කීතේ
ඉතිරේවා නව වසරේ දුම්නස නැතුණා නව වසර එළඹුණා අවුරුදු දා ප්‍රීතිවන්ත මතු කරමි මල්තුණා හරි දැන් සින්දු කිව්ව ඇති. දැන් මේ කිව්වට ටික අරන් ගිහලා ගමටම බෙදපල්ලා. හරි උක්කුන්සීයේ අපි බෙදන්න. අනේ බං මේ කිරිබත් බෙදන්න කලින් මේ බඩගඩිය වයින් කරලා හිටපල්ලකෝ. මේ SL කාඩුන් අයියේ මේ එකා උගන්නම් බැකෝ එකක් ගේන්න එනවා. පෙන්නද්ද නිකන් ඇවිදින වල්ලූරෙක් වගේ සයිස් එක. හරි කට්ටියම එකතු වෙලා බලන්නකෝ. ඒ කවඩියා උඹ අපේ තාත්තව අතාරින්න නම් එපා ඈ. එහෙම වුණොත් මාව තැරිලා යයි. ඕක මට නෙමෙයි බං කියන්න ඕනේ. මේ පිටිපස්සේ ඉන්න උන්ට මාව අතාරින්න එපා කියන්. එහෙම වුණොත් මාව උඩින් යයි. තව ටිකයි. ඒ මාටින් ඕක තව ටිකක් වෙලා දාලා ඇදහන්කෝ. හැරමිටෙන් ගියත් මට ඇද්දහැකි උඹලා 4 දෙනාට වඩා. එහෙනම් ඉතින් කියෝ ඉන්නේ ඇවිල්ලා අදින්නකෝ. ඕයි මාටින් මොකක්ද යකෝ ඔය කරපු වැඩේ? අනේ මන්ද උඹලා සෙට් එක නා මොන වැඩේ කරන්න ගියත් අගන්නවනේ. බලපල්ලාද ජනවාරි 1 වෙනිදා මුදලයිනේ. අනේ ඔය කට්ටිය කියවන දේක් පස්සේ කියව ගන්න. මේ කට්ටියව අදින්නකෝ. මාව නැත්තම් තැරිලා මැයි. ආටියා මහ ගොම් බූරුවෙක් උමනා. මේ වයසක මම ඔහම කිව්වා කියලා ඔහම අතාරිනවද බූරුවෝ? හරි බං ඉතින් අච්චර අමාරුවෙන් අල්ලන් ඉද්දි මෙහෙම කිව්වම මට කානක්ගා. උඹලට අවුලක් නෑ නේද බං? අනේ නිකන් ඵලයන් උක්කෝ යන්න. දැන් මේ ඔකම කරලා එනවා අවුලක් නැද්ද අහන්න. යකෝ උඹලා කෙට්ටවත් මං ගැන ගානක්වත් නැද්ද බං? මාව මේ තැල්ල පොඩි වෙලා ඉන්නවා. හරි බං ඔය අමාරුව තව චුට්ටකින් අඩු වෙයි. ඒ මාටින් දැන් අපේ යාළුවන්ට සුබදුවේ නෑනේ බං. මෙච්චර වෙලා උඹලා පිස්සු කෙලිය මිසා. හරි අයියේ දැන් සුබපතමු. එහෙනම් ලැබුවා වූ 2026 නව වසර ඒ යාළුවන්ට සුබ අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නේද මාටින්? ඔව් අයියේ අනිවාර්යෙන්ම කිරියෙන් පැණියෙන්ම එන්න ඕනේ. උනොත් එක්කන මේ අවුරුද්දේ ආපහු වැඩ කරන්නේ. දැක්කනේ ඉතින් ජනවාරි 1 වෙනිදාම කිරි පැණි කිරි හොදිත් ඉදිරුවා. ඉතින් ඔයාලා කාට හරි තව මොන හරි කියන්න තියෙනවද යාළුවන්ට? ඉතින් මාසෙකටත් අඩු කාලෙකින් අපේ channel එකේ subscribersලා 1000ක් එකතු වුණා. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න කියලා කියනවා. ඒ අලුතෙන් එන කට්ටියත් අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම් යාළුවනේ. ඔයාලට සුබ නවසරක් වේවා. බුදු අම්බෝ මෙන්න හොල්මනක්. ඒ මාටින් ඔය මොනවද යකෝ කියවන්නේ? ඇයි බං උඹට මතක නැද්ද එකපාරක් උකුන්සියා කිව්ව හොල්මන් කුණුහරුප වලට බයයි කියලා. ඒකයි මම මේ කුණුහරුප කිව්වේ. මං එහෙම කුණුහරුප වලට බය જાතිය හොල්මනක් නෙමෙයියෝ. පුළුවන් දෙයක් කරපල්ලා. ඇයි එහෙනම් ඔයා ආවේ? මං ඔය ඉස්සරහා ඉන්න පොල්ලෙලි මූණගේ සීයකෝ. ඒකයි මං ආවේ. මං හිටියත් අපිට කිරි උතුරන්න දෙන්නේ නෑ යකෝ. උඹලා මේ නාස්ති කරන්නේ සල්ලි නෙමේද යකෝ? ඒ ජොනියා ඔය අපේ මැරිච්ච සීයා බං. එයාකා පට්ට ලෝභයනේ. මම ජීවත් වෙලා හිටියා නම් තොපිට ඔක් කරන්න දෙන්නේ නෑ යකෝ. තොපිට මම බුදු අම්මෝ දුවපල්ලා ඉක්මනට. බේරගනියෝ මෙන්න හොල්මනක් ඇවිල්ලෝ. බුදු අම්මෝ මා වැට්නෝ යකෝ මාවත් ඇදගෙන යල්ලා. මුන්නම් මහා පාප මිත්‍රයෝ. වැටියෝ කොහොමද? බුදු අම්මෝ බේරගනියෝ මෙන්න හොල්මන වගේ පස්සෙන් පන්නනවෝ. අම්බේ මුන් වවුස්සන එක තරම් ආතල් වැඩක් ලොවෙත් නෑ. ඔයාලා මේ වීඩියෝ එක බලුවා නම් යාළුවනේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. මොකද ඔයාලගේ ලයික් එක ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න යාළුවනේ. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට ඒක බලන්න පුළුවන්.